ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ එක ශ්‍රේණියේ මගේ ආදරණීය දුවල පුතාලට ඔන්න පුතේ ඉතින් අකුරු යාළුවෝ ගොඩාක් අරගෙන මං අදත් ආවා ලස්සන පාඩමක් කරන්න. ඉතින් මගේ පුතේ අපි දැන් අකුරු වලින් වචන ලියනවා. අදත් වචන ලියන්නයි හදන්නේ. අපි ලියනවා පස් රූල් පොතේ ලස්සන වචන. මගේ පුතාලා ගොඩක් අකුරු වලින් දැන් වචන ලියලා තියෙනවා. බලන්න අපි අද කතා කරන්නේ මොකක්ද මේ අකුර? ඔව් පුතේ. මේ අකුර තමයි න. අකුර න. ඉතින් අපි බලමු න අකුර යෙදෙන වචන මොනවද කියලා. ඔන්න මගේ පුතාලා බලන්න වචනයක් තියෙනවා. ඉස්සෙල්ලා කියන්නකෝ බලන්න මේ වචනේ මොකක්ද කියලා. ඔව් මගේ පුතේ යන. මොකද්ද වචනේ? යන. හැබැයි න අකුර යෙදිලා තියෙන්නේ මුලට නම් නෙමෙයි. නා අකුර තියෙන්නේ කොතනද? ඔව් වචනේ අගට. අපි බලමු මගේ පුතේ යන වචනය කොහොමද පස් රූලේ ලියවෙන්නේ කියලා. ඔන්න බලන්න. අපි හැමදාමත් මතක් කරනවා අපි දෙවෙනි රූලයි හතරවෙනි රූලයි අතර තමයි මගේ පුතේ අපි ඉගෙන ගත්ත අකුරු ලියන්නේ. ඊළඟට ඔන්න අපි අද කතා කරන න අකුර. ඔන්න ලස්සනට ලියවෙනවා. මගේ පුතාලා හොඳට බලන්න. එතකොට තමයි ඔයාලටත් හරියටම ලියන්න පුළුවන් වෙන්නේ. ඔන්න ලියලා ඉවරුණාට පස්සේ කියන්න ඕනේ මේ වචනේ මොකක්ද කියලා. ඔව් මගේ පුතේ. හයියෙන් කියන්න. වචනේ මොකක්ද? අන්න හරි. වචනය යන. එහෙනම් අපි තවත් එකක් ලියන්නයි හදන්නේ. දැන් කියන්නකෝ මේ වචනේ මොකක්ද කියලා. ඔව් ඝන. මේ වචනේ ඝන. එතනත් හැබැයි න අකුර තියෙන්නේ මුලට නම් නෙමෙයි අගට. අපි ලියමු. මගේ පුතාලා දන්නවා ග අකුර නම් ලේසියෙන් ලස්සනට රවුමට ලියන්න අපිට පුළුවන්. ග අකුර දෙවෙනි රූලයි හතරවෙනි රූලයි අතර පිට පනින්න බෑ. ඔන්න එහෙනම් මගේ පුතේ අපි ඊළඟට ලියනවා න අකුර. බලන්න ඔන්න න අකුර ලියන හැටි. අපි බෝලයක් ගත්තා. ඊළඟට ලස්සනට හතරවෙනි රූලේ ගෑවිලා ආපහු දෙවෙනි රූලට එනවා. ඇවිල්ලා හතරවෙනි රූලෙන් අවසන් කරනවා. මොකද්ද මගේ පුතේ වචනේ? ඔව් හයියෙන් කියන්න පුංචි යාළුවෝ. ඔව් ඝන. මොකද්ද මගේ පුතේ වචනේ? ඝන. ඔන්න ඉතින් ඊළඟට බලන්නකෝ. ක අකුර. එහෙනම් අපි ක අකුරෙනොත් එන වචන ටිකක් බලමු. මගේ පුතාලට මතකයිනේ ලස්සන වචන ගැන අපි කතා කළා. බලන්න පුතේ මේ වචනේ මොකක්ද? ඔව් කියන්න බලන්න. මේ වචනේ තමයි කියන්නකෝ කය. කය. අපි බලමු මේ වචනේ කොහොමද අපි ලියන්නේ. ක අකුරට ය අකුර දාලා කය කියන වචනේ හැදිලා තියෙනවා. ඔන්න බලන්න මගේ පුතේ අපි හැමදාම පස් රූලේ ලියනකොට සැලකිලිමත් වෙන්න ඕනේ දෙවෙනි රූලයි හතරවෙනි රූලයි අතර විතරයි පිටපනින්න නම් බෑ. ඊළඟට අපි බලමු ය අකුර. බලන්න මගේ පුතේ කොහොමද ලියවෙන්නේ? ඔන්න බලන්න හරි ලස්සනට. හැබැයි ය අකුර නම් පටන් ගන්නේ තුන්වෙනි රූල ළඟින් ඉවර වෙන්නේ දෙවෙනි රූලේ ගෑවිලා තුන්වෙනි රූලේ. මොකද්ද මගේ පුතේ මේ වචනේ? ඔව් කය. මොකද්ද වචනේ? කය. එහෙනම් අපි තවත් එකක් බලමු. ඔන්න ඉස්සෙල්ලා හොඳට බලාගෙන ඉන්න කොහොමද මේ අකුරු දෙක ලියන්නේ. ඊට පස්සේ මට කියන්න වචනේ මොකද්ද කියලා. ඔන්න බලමු එහෙනම්. මුලින්ම ලියවෙනවා ක අකුරක්. බලන්නකෝ ලස්සනට. ඔව් අපිටත් පුළුවන් නේද පුංචි පුතේ. ඔන්න එහෙනම් ක අකුර ලස්සනට රූල් දෙක අතර ලියුණා. ඊළඟට ඔන්න අපි ලියනවා හ අකුර. ඔන්න බලන්න වචනේ මොකද්ද කියලා මට කියන්න ඕනේ. මං දැන් දන්නවා ඉතින් පුංචි යාළුවෝ කෑ ගහලා කියනවා මොකද්ද වචනේ කියලා. බලන්න චූටි දුවේ පුතේ මොකද්ද අපි ලියපු වචනේ? ඔව් කියන්නකෝ බලන්න. හරියටම හරිනේ ඉතින් වචනේ මොකද්ද මගේ පුතේ? කහ. මොකද්ද වචනේ? කහ. ඔන්න
ඊළඟට බලන්න මොකද්ද තියෙන්නේ කියලා. මොකද්ද පුතේ මේ අකුර? ගා. ගා. එහෙනම් ගා අපිට කියපු ගමන් වචනයක් නම් මතක් වෙනවා. අපි හරි කැමති තැනක් නෙමෙයි. ඔව්. මොකද්ද පුතේ? එහෙනම් බලමු ගා ලියවෙන හැටි. හැබැයි ගා අකුර තියෙන්නේ මුලට නම් නෙමෙයි. වචනේ අගට. ඔන්න ඉස්සෙල්ලා අපි ගා අකුර ලියනවා. ඔන්න ලියවෙන හැටි බලන්න. චූටි දුවලා පුතාලා හොඳට බලන්න ඕනේ. එතකොට තමයි අපිට හරියටම ලියන්න පුළුවන් වෙන්නේ. ඔන්න 4 වෙනි රූලේ ගෑවෙන්නම අපි ලියනවා. ඔන්න එහෙනම් අපේ අලුත් අකුර. බලන්න කොතනින්ද පටන් ගත්තේ කියලා. පටන් ගත්ත තැන හොඳට බලාගෙන ඉන්න ඕනේ. වැරදි තැනකින් එහෙම අකුරු පටන් අරන් ලියන්න බෑ. එතකොට අපි ලියපු අකුර වැරදිනවා. එහෙනම් පුතේ ලස්සනට කියන්නකෝ. මේ වචනේ මොකද්ද? ගඟ. මොකද්ද මගේ පුතේ වචනේ? ගඟ. මගේ දුවලා පුතාලත් පස් රූල් පොත අරගෙන පැන්සලත් අරගෙන අපි ලස්සනට ලියමු පුතේ වචනයක්. කියන්නකෝ ඉතින් ක අකුර මුලට යෙදෙන වචනයක්. ඔව්. අපි අද ලියමු කහ. වචනේ තමයි කහ. ඔන්න මාත් එක්ක ලියමු. ලස්සනට ලියමු මගේ පුතේ. ඔයාලා ඉස්සෙල්ලා බලාගෙන ඉන්න මේ පස් රූල් පොතේ ඔන්න මේ දෙවෙනි රූලයි තුන්වෙනි රූලයි අතර අපි ලස්සනට මෙන්න මේ විදිහට බෝලයක් ගන්නවා. හරිද? අරගෙන මගේ පුතේ අපි මෙන්න මෙතන නතර වෙනවා. නතර වෙලා ඊට පස්සේ මෙහෙම රවුමට කැරකිලා එනවා අපි මෙතනට. ඇවිල්ලා චුට්ටක් උඩට ගන්නවා. අරගෙන ඊට පස්සේ ආපහු 4 වෙනි රූලේ ගෑවිලා ඔන්න මෙතනට එනවා. ඊට පස්සේ ඉස්සරහට චුට්ටක් ගන්නවා. අරගෙන අපි මෙන්න මෙතනින් යනවා දෙවෙනි රූලට. ඔය බලන්නකෝ. ඊට පස්සේ තුන්වෙනි රූලත් පහු කරගෙන අපි එනවා පුතේ මෙන්න මෙතනට. හරි නේද? එහෙනම් අපි ලිව්වා මොකද්ද? ක අකුර. ඊළඟට අපි ලියන්න හදන්නේ මොකද්ද? කහ. හ අකුර. අපි ලියමු. ඔන්න බලන්න මේ රූල් දෙක අතර බෝලයක් ගන්නවා. අරගෙන අපි මෙන්න මේ රූලට එනවා. ඇවිල්ලා ඊට පස්සේ ලස්සනට අත කරකවලා 4 වෙනි රූලට යනවා. ගිහින් මෙන්න මෙතන නතර වෙනවා. ඊට පස්සේ ආපහු දෙවෙනි රූලෙන් එනවා මගේ පුතේ 4 වෙනි රූලට. ඔන්න මෙතනින් නතර වෙන්න ඕනේ. මේ 4 වෙනි රූලේ ගෑවෙන්න ඕනේ. මොකද්ද මගේ පුතේ වචනේ? කහ. මොකද්ද වචනේ? කහ. ඔන්න චූටි දුවේ පුතේ. ඉතින් අපි තවත් අකුරක් ගැන කතා කරන්නේ. මොකද්ද? ග. ග. එහෙනම් ග අකුර යෙදෙන අපි කැමති ලස්සන තැනක් තමයි ගඟ. අපි ලියමු මොකද්ද වචනේ? ගඟ. බලන්න පුතේ මේ පොඩි රූලෙන් පටන් ගන්න. මේ පස් රූලේ අපි දෙවෙනි රූලෙන් පටන් ගන්නවා. මෙන්න මෙතනින් පටන් අරගෙන අපි එනවා මගේ පුතේ මේ විදිහට 4 වෙනි රූලට. 4 වෙනි රූලෙන් ගෑවිලා මෙතනට එනවා. ඊට පස්සේ ඔන්න අපි ආපහු යනවා දෙවෙනි රූලට. ගිහින් ආපහු අකුර ඉවර වෙනවා මගේ පුතේ 4 වෙනි රූලෙන්. එහෙනම් ඊළඟට අපි ලියනවා ග අකුර. ග ඒ ඔන්න බලන්න හොඳට බලා ගන්න ග අකුර පටන් ගන්නෙ නම් මෙන්න මෙතනින්. පටන් අරගෙන ඔන්න ගියා 3 වෙනි රූලට. 3 වෙනි රූලෙන් ඊළඟට අපි එනවා පුතේ 4 වෙනි රූලට. 4 වෙනි රූලේ ගෑවිලා ඊට පස්සේ එනවා මෙතනට. ඇවිල්ලා දෙවෙනි රූලෙන් ආපහු එන්න ඕනේ 3 වෙනි රූලට. මොකක්ද මගේ පුතේ මේ වචනේ? ගඟ. ගඟ. ඔන්න ඉතින් චූටි දුවේ පුතේ. අපි අද වචන ගොඩක් ලිව්වා. ඔව්. දැන් මගේ පුතාලට පුළුවන් පස් රූල් පොතේ ලස්සනට මේ වචන ලියන්න. හැබැයි ඒ අකුර අපි ග අකුර ලිව්වා. න අකුර ලිව්වා. ක අකුර ලිව්වා. ඒ අකුර මගේ පුතාලා පාට පැන්සලෙන් ලස්සනට පාට කරන්න. එතකොට තව තවත් වචන ලියලා පුරුදු වෙන්න. මගේ පුතාලට පුළුවන් අලුත් වචන ගොඩාක් හදන්න. ඉතින් මගේ පුතේ තවත් දවසක අපි අකුරුත් එක්ක වචන ලියන්න ලස්සන පාඩමක් අරගෙන මම එනවා ඔයාලා බලන්න. ඔයාලා හැමෝටම
ආයුබෝවන්